ලෝක ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසය ඇතුලේ ශ්‍රී ලංකා නාමය රන්නකුරින් සටහන් කරපු සුවිශේෂී මොහොතක් ගැනයි අද අපි කතා කරන්න ලෑස්ති වෙන්නේ. අපි හැමෝම දන්නවා ටෙස්ට් ක්‍රිකට් කියන්නේ ක්‍රීඩකයෙකුගේ සැබෑ දක්ෂතාවය ඉවසීම සහ තාක්ෂණය මැන බලන සැබෑම පරීක්ෂණය කියලා. මෙන්න මේ අභියෝගාත්මක ටෙස්ට් පිටියේ මුළු මහත් ක්‍රිකට් ලෝකෙම මවතයට පත් කරමින් අපේ ශ්‍රී ලංකාවේ සුපිරි පිතිකරු කමුදු මෙන්ඩිස් අතිවිශේෂ ලෝක වාර්තාවක් තමන් සතු කරගෙන තිබෙනවා. ඒ ලෝක ටෙස්ට් සූරතාවලි එහෙමත් නැත්නම් වර්ල්ඩ් ටෙස්ට් චැම්පියන්ෂිප් ඉතිහාසයේ ලකුණු දහස සීමාව පසු කරපු ලෝකයේ සියලුම පිතිකරුවන් අභිභවා යමින් වැඩිම පිතිකරන සාමාන්‍යයක් හිමි අංක 1 පිතිකරුවා බවට පත් වෙමින් අද වීඩියෝ එකකින් අපි බලමු කොහොමද කමුදු මෙන්ඩිස් මේ දැවන්ත ජයග්‍රහණය ලබා ගත්තේ සහ ඔහු පසුපසින් ඉන්න ලෝක පූජිත ක්‍රීඩකින් කවුද කියලා. පසුගිය කාල සීමාව පුරාවටම කමුදු මෙන්ඩිස් ටෙස්ට් පිටිය ඇතුලේ දැක්වුවේ අදාහගත නොහැකි ස්ථාවර දක්ෂතාවයක්. තරඟාවලියෙන් තරඟාවලියට තමන්ගේ ලකුණු ප්‍රමාණය වර්ධනය කරගත්තු කමිදු ඉතාම කෙටි කාලයකින් ලෝක ටෙස්ට් සූරතාවලි තරඟ රටාව තුළ ලකුණු 16 සීමාව පසු කරලා යන්න සමත් වුණා. ක්‍රිකට් ක්‍රීඩාවේදී පිතිකරුවෙකුගේ සැබෑ තත්ත්වය මැන බලන්න අවම ලකුණු සීමාවක්. ඒ කියන්නේ ක්වොලිෆිකේෂන් එකක් දාන එක සාමාන්‍ය දෙයක්. මෙතනදී ලකුණු 16 සීමාව පසු කරපු ලෝකයේ දක්ෂම පිතිකරුවන් ලැයිස්තුව ගත්තම කමුදු මෙන්ඩිස් ඉන්නේ 58.70ක දැවන්ත පිතිකරන සාමාන්‍යයක් රඳවාගෙන ලැයිස්තුවේ ඉහළින්මයි. මේක නිකන් ඉලක්කමක් නෙමෙයි. ටෙස්ට් පිටියේ එක දිගටම ලොකු ඉනිම් ක්‍රීඩා කරපු පිතිකරුවෙකුට විතරක්ම රඳව ගන්න පුළුවන් සුපිරි මට්ටමක දක්ෂතාවයක්. දැන් අපි බලමු කමුදු මෙන්ඩිස් මේ ලැයිස්තුවේ පරාජය කරලා තියෙන්නේ කවුරුන්වද කියලා. මේ ලැයිස්තුවේ දෙවෙනි ස්ථානයේ ඉන්නේ නව ශ්‍රීලන්තයේ සුපිරි පිතිකරුවෙක් වෙන කේන් විලියම්සන්. ඔහුගේ සාමාන්‍ය සටහන් වෙන්නේ 58.17ක් විදිහට. තුන්වෙනි ස්ථානයේ හිමි වෙලා තියෙන්නේ එංගලන්තයේ දක්ෂම සහ අත්දැකීම් බහුලම ක්‍රීඩකයෙක් වෙන ජෝ රූට්. ඔහුගේ සාමාන්‍ය 51.16ක්. ඒ වගේම මෑත කාලේ වේගයෙන්ම නැගී එන එංගලන්තයේ හැරි බෲක් 50.83ක සාමාන්‍යයක් සමග හතරවෙනි ස්ථානයේත් ඕස්ට්‍රේලියාවේ සුපිරි ක්‍රීඩක ස්ටිව් ස්මිත් 50.15ක සාමාන්‍යයක් සමග පස්වන ස්ථානයේත් පසු වෙනවා. කේන් විලියම්සන්, ජෝ රූට් සහ ස්ටිව් ස්මිත් කියන්නේ වසර ගණනාවක් තිස්සේ ජාත්‍යන්තර ටෙස්ට් පිටිය පාලනය කරපු දැවන්තයෝ. අන්න ඒ වගේ ක්‍රීඩකයෝ සියලු දෙනාවම තමන්ගේ සාමාන්‍ය පස්සට ඇදලා දාන්න කමුදුට පුළුවන් වීම ශ්‍රී ලාංකීය අපට ලොකු ආඩම්බරයක්. කමුදු මෙන්ඩිස් ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමට ආපු දවසේ ඉඳන්ම පෙන්වුවේ සුවිශේෂී ලක්ෂණ කීපයක්. ඔහු පිටියට පිවිසෙන්නේ මැද පෙළ පිතිකරුවෙකු විදිහට. බොහෝ වේලාවට කණ්ඩායම අසිරු තත්ත්වයකට වැටලා තියෙන වේලාවන් වලදී වගකීම කරට අරගෙන ලකුණු පුවරුව වේගවත්ව ඉදිරියට අරන් යන්න කමුදු සමත් වුණා. ඔහුගේ පිතිකරණයේ තියෙන සංසුන්කම වගේම ඕනම පන්දු යවන්නෙකුට බය නැතුව මුහුණ දීමේ හැකියාව නිසාම ඔහු ඊටම වේගෙන් අර්ධ සතක සහ සතක කරා ගියා. ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩා කරන සෑම රටකම ක්‍රිකට් විචාරකයින් පවා අද කමුදුගේ මේ දක්ෂතාවය ගැන පුදුමෙන් කතා කරනවා. තමන් සහභාගී වුණු මුල්ම ටෙස්ට් තරඟ කීපය ඇතුළතදීම මෙවැනි ලෝක මට්ටමේ ස්ථාවරත්වයක් පෙන්වීම තුලින් ඔප්පු වන්නේ ඔහු නිකන් తాවකාලික දක්ෂතාවයක් පෙන්වන ක්‍රීඩකයෙක් නෙමෙයි දීර්ඝ ගමනක් යන්න පුළුවන් ලෝක මට්ටමේ පිතිකරුවෙක් කියන එකයි. සංඛ්‍යා ලේඛන සහ දත්තයන් ඇසුරෙන් කමුදු මෙන්ඩිස් දැනටමත් ඔප්පු කරලා ඉවරයි තමන් කවුද කියලා. සෑම ශ්‍රී ලාංකිකයෙකුම එකම බලාපොරොත්තුව සහ ප්‍රාර්ථනාව වන්නේ කමුදු මෙන්ඩිස්ගේ මේ සුපිරි දක්ෂතාවය සහ මේ අපූර්ව ගමන ඉදිරියටත් මේ විදිහටම පවත්වාගෙන යන්න ශක්තිය ලැබෙන්න කියන එකයි. ශ්‍රී ලංකා ක්‍රිකට් නවතත් ලෝකයේ ඉහළටම ඔසවා තබන්න කමුදු වැනි තරුණ ක්‍රීඩකින්ගේ දායකත්වය අතිශයින්ම වටිනවා. ඉතින් කමුදු මෙන්ඩිස් තබාපු මේ අලුත්ම ලෝක වාර්තාව ගැන ඔයාලට මොකද හිතෙන්නේ? ඔයාලගේ අදහස් පහලින් කමෙන්ට් කරන්න. වීඩියෝ එකට ලයික් එකක් දාලා යාළුවන්ටත් බෑන ෂෙයා කරලා අපේ channel එකත් subscribe කරන්න අමතක කරන්න එපා. අලුත්ම ක්‍රීඩා තොරතුරකින් නැවත හමු වෙනකන් ඔබට සුබ දවසක්.